සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැම කෙනෙක්ම අදත් අස්වැසුම වෙතින් ගේන අලුත්ම වීඩියෝ එකට. ඉතින් අද ජනවාරි මාසයේ මගේ YouTube channel එකේ ඉන්න අයට මං සුබම සුබ ආරංචියක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් රජය මගින් අස්වැසුම් ලාභීන්ට සුබම සුබ ආරංචියක් මේ වන විට නිවේදනය කරලා තියෙනවා. ඉතින් ඒ සුබම සුබ ආරංචිය මොකක්ද කියන්න තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වීඩියෝ එකක්. තප්පරයක්වත් skip නොකර අවසානයේ තෙක් මේ වීඩියෝ එක නරඹන්න. ඒ වගේම තමයි ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක හැකිතාක් share කරන්න. මේක ගොඩාක් වටිනා සුබම සුබ ආරංචියක්. ඉතින් අපි මේ රජය මගින් නිවේදනය කරපු සුබම සුබ ආරංචිය මොකක්ද කියන්න බලන්න යමු වීඩියෝ එකට. ඔයාටත් රුපියල් 5000ක මුදල් තයාගයක් දිනා ගන්න ඕන නම් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. මම මෙතනින් රතු පාටින් රවුන්ඩ් කරලා පෙන්නන තැන මුලින්ම ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මගේ අස්වැසුම් channel 4 පෙන්වාවි. මුලින්ම උඩින්ම තියෙනවා අස්වැසුම කියලා channel එකක්. එතන ඒ channel එක ඉස්සරහින් තියෙනවා සුදු පාටින් subscribe කියලා button එකක්. ඉතින් මුලින් මේ subscribe කියන button එක උඩින් click කරගන්න. ඊට පස්සේ ඒකට යටින් තියෙනවා අස්වැසුම හරිම තොරතුරු කියලා channel එකක්. එතන ඒකෙනුත් තියෙනවා සුදු පාට subscribe කියලා button එකක්. ඒකත් click කරගන්න. ඊට පස්සේ තියෙනවා එසන තොරතුරු කියලා channel එකක්. ඒකෙත් අර විදිහටම සුදු පාටින් subscribe කියලා button එකක් තියෙනවා. ඒකත් click කරගන්න. ඊට පස්සේ පල්ලෙහාම තියෙනවා සැමටම මුදල් කියලා YouTube channel එකක්. ඉතින් ඒකෙත් තියෙන සුදු පාට subscribe button එක click කරගන්න. ඉතින් ඔයා මේ විදිහට මගේ එකම එක YouTube channel එකක් හරි subscribe කරලා තිබ්බොත් ඔයාට රුපියල් 5000ක මුදල් තයාගයක් දිනා ගන්න පුළුවන්. ඔයා මේ YouTube channel 4ම subscribe කරලා තිබ්බොත් රුපියල් 5000 ගානේ රුපියල් 20000ක මුදල් තයාගයක් ඔයාට දිනා ගන්න පුළුවන්. ඉතින් හෙට දවසේ ජයග්‍රාහකයා ඔයා වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මගේ YouTube channel 4ම subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට මතක ඇති 2025 වර්ෂයේදී රජය මගින් නිවේදනයක් කරා ජනවාරි මාසයේදී සමහරුන්ගේ අස්වැසුම් මුදල් කපන්න. ඉතින් ඒ තීරණය රජය මගින් දැන් වෙනස් කරලා තියෙනවා. ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් කපනවා කීව අයට නැවත ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් දෙන්න රජය මගින් තීරණය කරලා තියෙනවා. ඒ වගේම තමයි 2025 දෙසැම්බර් මාසයේ අස්වැසුම් මුදල් කපපු අයගේ අස්වැසුම් මුදල් දීමනාව ජූනි වෙනකන් දෙන්න දීර්ඝ කරලා තියෙනවා. ඉතින් මේ දෙසැම්බර් මාසයේදී ඒ කියන්නේ 2025 දෙසැම්බර් මාසයේදී අස්වැසුම් මුදල් සමහර කට්ටියගේ කැපුවානේ. ඉතින් ඒ කට්ටියට මේ අස්වැසුම් මුදල් දීමනාව මේ 2026 වර්ෂයේ ජූනි වෙනකන් දෙන්න තීරණය කරලා තියෙනවා රජය මගින්. ඒ වගේම තමයි ජූනි වෙනකන් අස්වැසුම් මුදල් දීලා ජූනි වලින් අස්වැසුම් මුදල් කපනවා කිව්ව අයට 2027 ජූනි වෙනකන් අස්වැසුම් මුදල් දෙන්න තීරණය කරලා තියෙනවා රජය මගින්. ජූනි වෙනකම් අස්වැසුම් මුදල් දීලා ජූනි වලින් අස්වැසුම් මුදල් කපනවා කියවනේ සමහර කට්ටියගේ. ඉතින් ඒ තීරණෙත් රජය මගින් වෙනස් කරලා තියෙනවා. ඒ කට්ටියට ලබන අවුරුද්දේ කියන්නේ 2027 වර්ෂයේ ජූනි වෙනකම් අස්වැසුම් මුදල් දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දකටත් වැඩි කාලයක් ඔයාලට අස්වැසුම් මුදල් දීමනාව හම්බෙනවා කියලා රජය මගින් දැනුම් දීමක් කරලා තියෙනවා. විශේෂ නිවේදනයක් කරලා තියෙනවා. ඉතින් මේ විශේෂ නිවේදනය මේ මාසයේම එයාලා තහවුරු කරයි. ඉතින් ඔයාලට මේක සුබම සුබ නිවේදනයක් රජය මගින් නිවේදනය කරපු අස්වැසුම් ලාභීන්ට. ඉතින් ඔයාලා හැමෝටම ඒ කියන්නේ අස්වැසුම් මුදල් දීමනාව හම්බෙනවා. කාගෙත් අස්වැසුම් මුදල් කපන්නේ නැහැ. ඉතින් දැන් ගොඩාක් කට්ටියට තව තියෙන ප්‍රශ්නයක් තමයි ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් තාම මොකද සිස්ටම් එකටවත් බැංකුවටත් වැටලා නැත්තේ කියලා. ඉතින් මම කලින් ඔයාලට වීඩියෝ එකක් ගෙනාවා. සිස්ටම් එකේ පොඩි ප්‍රශ්නයක් නිසා සහ අර තොරතුරු යාපත්කාලීන ක්‍රියාවලි තාම චෙකින් කරන ගමන් තියෙන නිසා තමයි ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් තාම සිස්ටම් එකටවත් බැංකුවටවත් වැටලා නැත්තේ. ඉතින් කලබල වෙන්න එපා. තව දවස් 5කින් හෝ සතියකින් හෝ ඔයාලගේ මුදල් සිස්ටම් එකට වැටලා ඔයාලගේ බැංකුවටම වැටෙනවා කියලා රජය මගින් විශේෂ නිවේදනයක් කරලා තියෙනවා. ඒ නිසා හැමෝටම හරිම වෙලාවට සල්ලි ටික වැටෙයි. ඒ වගේම තමයි අවතන් වූ පාසල් ළමුන්ට බෙදා දෙන රුපියල් 25000ක දීමනාව මේ වන විට රජය මගින් බෙදා දීම සිදු කරනවා. ඔයාලගේ ළමයාටත් මේ රුපියල් 25000 තාම අරන් දුන්නේ නැත්නම් අනිවාර්යෙන් මේ රුපියල් 25000ක දීමනාව ගන්න. ඉතින් මේ රුපියල් 25000ක දීමනාව ගත්තේ නැති කවුරු හරි ඉන්නවා නම් පල්ලේ ඔයාගේ නම කමෙන්ට් කරන්න. මොකද මම කමෙන්ට් කරපු ගොඩාක් කට්ටියට මේ රුපියල් 25000 මේ වන විටත් අරන් දීලා ඉවරයි. ඉතින් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් කරන්න. ඔයාටත් ඒ රුපියල් 25000ක දීමනාව මම අරගෙන දෙන්නම්. ඒ වගේම තමයි තවත් විශේෂ නිවේදනයක් තියෙනවා. මේ ජනවාරි 15 වෙනිදා ඉඳන් පාසල් සිසුන්ට අවතැන් වූ පාසල් සිසුන්ට රජය මගින් නොමිලේ
පාසල් නිල ඇඳුම් බෙදා දීම ආරම්භ කරනවා කිව්වා. ඉතින් අනිවාර්යයෙන්ම ජනවාරි 15 වෙනිදා ඉඳන් තමයි පාසල් නිල ඇඳුම් බෙදා දෙන්නේ. ඉතින් ඔයාගේ ළමයාටත් අනිවාර්යයෙන්ම මේ නොමිලේ ලබා දෙන නිල ඇඳුම් කට්ටලේ අරගෙන දෙන්න. ඉතින් අදට මේ වගේ විශේෂ නිවේදන තමයි මට ඔයාට නිවේදනය කරන්න තියෙන්නේ. මේ වීඩියෝ එකෙන් මම විශේෂයෙන්ම නිවේදනය කරේ අස්වැසුම කපපු අයගේ අස්වැසුම නැවත ලබා දෙන්න රජය මගින් තීරණය කරලා තියෙනවා. ඉතින් ඒ විශේෂ නිවේදනය මට ලැබුණු ගමන්ම තමයි මම මේ වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවේ. ඉතින් තව දෙයක් ඔයාලට කියන්න තියෙනවා. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මොකද ඔයාලා දන්නවා ඇති මගේ YouTube channel එක subscribe කරන කට්ටියට රුපියල් 5000ක මුදල් ත්‍යාගයක් මම ලබා දෙනවා කියලා. ඉතින් මේ වෙන විටත් ගොඩාක් කට්ටියට රුපියල් 5000ක මුදල් ත්‍යාගයක් ලබා දීලා අවසන්. ඒ නිසා දැන්ම මගේ YouTube channel එක subscribe කරලා රුපියල් 5000ක ජයග්‍රාහකයෙක් වෙන්න ඔයාටත් පුළුවන්. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. මම අලුත් තොරතුරු දැනගත්ත සැනින්ම ඔයාලට මේ YouTube channel එකෙන් ගේන්නම්. ඒ නිසා රැඳිලා ඉන්න මගේ YouTube channel එකත් එක්ක ඔයාලට සුබම සුබ දවසක්.